කතරගම පුණ්‍ය භූමියේ සිට අපගේ පිහිට පතායන සකල ලෝකවාසීන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමු. මේ තියෙන කතරගම පිරිවෙහෙර මාරම ලස්සනක් තියෙන හෙට පෙරහැර පටන් ගන්න. අපි යන් දැන් ප්‍රාර්ථනා බෝධි ළඟට. ගොඩක් කට්ටිය කියනවා මෙතන ඒ කියන්නේ ප්‍රාර්ථනා කරාට පස්සේ ඉෂ්ට වෙනවා කියලා. විශාල නුගය මාරම සුවඳක් තියෙන මෙතන යද්දි. මේ පැත්තේ පහන් වැට කළුවර ඇනේ පේන්නේ නැහැ. ලස්සන දෙයක් පෙන්වන්නද ඔයාලට? මොකද්ද කියලා නම් දන්නේ මේ එතන තියෙන නිකන් නායකයෙක්ගේ පින්තූරයක් වගේ මේ. ඔය තියෙන්නේ මොකද්ද කියලා නම් දන්නේ හරියට. උඹසක් වගේ තමයි තියෙන්නේ. නාගේ කින තැනක් වගේ තමයි තියෙන්නේ. මොකක්ද කියලා හරියට දන්නේ නැහැ. අපි ඉස්සරහට මෙයන් බලන්න මොකද්ද? කතරගම බලන්න තියෙන මොනවාද? ඇත්තනම් මෙතන ප්‍රාර්ථනා නම් හිට වෙනවලු. තාදවත් දෙගුණේ මෙතන ඇඟිල්ලවත් ගහන්නේ නැහැ. ඒ තරම සෙනඟ. අපි යන් කිරිවෙහෙරට. කතරගම කිරිවෙහෙර. අද මාරම ලස්සන අර අමුතුම හැඩයක් තියෙන. ඉතින් කතරගම පෙරහැර හෙට පටන් ගන්නවා. අද තමයි රායතින් හැනේ හේවිසි හඬ කතරගම පෙරහැරේ පටන් ගම්ම තමයි ඒ සනිටුවන් කරන්නේ. අද තමයි පීත තියෙන්නේ. අපි ඉතින් පල්ලහ දේවාලට ගිහිල්ලා වීඩියෝ එකට සෙට් වෙමු. ඈතින් පේන අලි හේවිසි හඬ හැමදේම ලස්සනට ඇහෙනවා. අපි ගිහිල්ලා බලමු මොකක්ද වෙන්නේ කියලා.
මැණික් ගඟෙන් පැන් සනහාරන් දෙවොලට වඩින දෙවිඳු ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිඳු මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු දොහොත් නගා වැඳ පල්ලා සොබාදහමේ අපේ දෙවිඳු දොහොත් නගා වැඳ පල්ලා සොබාදහමේ අපේ දෙවිඳු අරෝහරා 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 සැනසෙන්නයි දෙයන්ගෙන් ඉල්ලන්නේ දරුවන් අපේ රැක දෙන්නයි සීකුරහන් තලමලේරි මහ පොළොවේ පූදින්නයි දෙයන් රැක දුන් දරුවන් බඩගින්නේ බොල් ගහ කිතර හදු සැටලයිට් දුර පළාත් වලින් ඇවිල්ලා පන්දි ආච්චාපුවේ කට්ටිය තමයි ඉන්නේ වාටේ මේ තියෙන කතරගම මැණික් ගඟ. ඔය මාරම ලස්සනක් තියෙනද? කට්ටිය නාන. පල්ලයට බයින්න පරක් වෙලා තියෙන යනවා. අපි යන් උඩහට. ඉතින් අද ඉතින් වීඩියෝ එක ඉවරයි. කතරගම ඉතින් කතරගම මහා ලොකු දෙයක් කියලා නෑ ඉතින්. අද තමයි පිට තමයි පෙරහැර පටන් ගන්නෙ. පෙරහැරේ අපි කරනවා ඔය තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ සෙට්